ඔන්න අදත් මම ඇවිත් තිනා රසම රස කේක් එකක් අරගෙන ඔයාලට. ඉතින් මේක හොඳම කම්බිනේෂන් එකක් වෙන chocolate cake with fruits. ඉතින් ගොඩාක් රස කම්බිනේෂන් එකක්. ඒ වගේම තමයි මේ ඔඩර් එක මට ගොඩාක් විශේෂයි. ඇයිද කිව්වොත් ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක් වෙන බසලෙල් ක්‍රියේෂන්ස් ඕන තමයි මට මේ ඔඩර් එක දෙන්නේ. ඉතින් ඔයාලටත් unique wedding cake boxes, cards ඒ වගේම බැක්ඩ්‍රොප්ස් ඕනේ නම් ඔන්න ඔයාලට යාලව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ ඩීටේල්ස් උත් මම මේකටම දාන්නම්. ඉතින් කස්ටමර්ගේ රික්වෙස්ට් එක උනේ චොක්ලට් කේක් කිලෝ 3කින් මෙන්න මේ වගේ 2 tiers විදිහට හදන්න ඕනේ කියලා. මට ඉතින් ඇත්තටම සයිස් එක පවා මට ඒ කස්ටමර් දුන්නා ඩයමීටර් එක උස මෙහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් මම ඩිසයිඩ් කරා යට ටී එකට කිලෝ 2ක් උඩ ටී එකට කිලෝ 1ක් වෙන්න චොක්ලට් කේක් දාන්න. ඒ වගේම තමයි විශේෂම ඉල්ලීම වුණා එයාලා අයිසින් කන්න වැඩි කැමති නැති නිසා සෙමි නේකඩ් කේක් එකක් විදියට එයාලා මේක රික්වෙස්ට් කරා. ඉතින් මෙන්න මෙහෙම තමයි මං යට ටී එක වෙනද වගේම ලේයර්ස් කරලා සෑන්ඩ්විච් කරලා මම චොක්ලට් මෙල්ට් කරලත් ඒකට දාගත්තා. පොඩ්ඩක් රස බැලන්ස් කරන්න පැණි රස අඩු කරගන්න ඕනේ හින්දා මේ උඩ ටිය එක මම ඇසැම්බල් කරපු විදිහ. ඉතින් මේකෙදි මම කේක් බෝඩ්ස් පාවිච්චි කරේ නැහැ. මේ ඩවල්ස් තමයි මම දාගත්තේ. උඩ තියෙන කේක් කිලෝ එකක් නිසා ලොකු වේට් එකක් වැටෙන්නේ නැති නිසා මෙන්න මේ වගේ ඩවල්ස් ටිකක් තමයි මම මෙතනදී පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මැද සෑන්ඩ්විච් එකේදී චොක්ලට් අයිසින් එක මම පාවිච්චි කරා. හැබැයි සෙමිනේකඩ් කේක් එකකදී ලස්සනයි චොක්ලට් කේක් එක වයිට් අයිසින් එකෙන් කෝට් වුණාම. ඉතින් මම කවර් කරන්න පාවිච්චි කරන්නේ නෝමල් බටර් අයිසින් එක. ඉතින් මෙන්න මෙහෙම තමයි උඩ ටී එක මම දාගන්නේ. මුලින්ම සුගර් සිරප් එකෙන් ලේ එක පොඩ්ඩක් වෙට් කරනවා. මේක මේ සුගර් සිරප් එක සීනි වතුර දාලා හදන නිකම්ම සිරප් එකක් නෙමෙයි. ඒකත් චුට්ටක් විශේෂයි. ඉතින් චොක්ලට් අයිසින් ලේයර් එකක් දාලා චොක්ලට් ලේයර් එකකුත් දාලා තමයි මේක රසම රසට හැදුනේ. ඉතින් මේ විදියට හදලා මේ නේකඩ් විදියට බොහොම අඩුවෙන් අයිසින් පාවිච්චි කරලා මෙන්න මෙහෙම තමයි ෆයිනල් ලුක් එක කේක් එකේ. ඉතින් මේ තියෙන්නේ ෆෘට් ලෝඩ් කරාම ඒකේ ලුක් එක. ඉතින් මෙතනදී පාට තුනෙන්ම මිදි, ස්ට්‍රෝබෙරිස්, ඒ වගේම කිවි පාවිච්චි කරලා තමයි මේක ඩෙකරේට් කරේ. ඉතින් මට හොඳ කමෙන්ට්ස් ලැබුණු කේක් එකක් තමයි මේ.